හරි දරුවනේ අපි යන දේශනය ආරම්භ කරමු. මේ දේශනය යටතේ අපි මූලික වශයෙන් අපි සාකච්ඡා කරන්නේ මැකෝ අ, ඊ sorry, මැකෝ 28යි 224 ප්‍රශ්න පත්‍රය. ඒ කියන්නේ සංවර්ධන උදෙසා සංවේදනය කියන අ, දෙවෙනි අවුරුද්දේ නාවිශේන උද්දේශය යටතේ දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ දේශනය තමයි අද දිනේදී අපි මූලික වශයෙන් සාකච්ඡා කරන්නේ. එතකොට මේ දේශන වාරයේ තුලදී නැත්නම් මේ දේශනය තුලදී අපි මූලික වශයෙන් ඕගොල්ලොත් එක්ක සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙන්නේ දරුවනේ මූලික වශයෙන් බලාපොරොත්තු වෙන්නේ සංවර්ධනය කියන ක්‍රියාදාමයේ තුලදී අපිට මූලික වශයෙන් සංවර්ධනය කියන ක්‍රියාදාමයේ තුලදී සංවර්ධනය යනු කුමක්දයි කියන කාරණය නිර්වචන ඔස්සේ හඳුනා ගැනීමක් තමයි අපි මෙතනදී මූලික වශයෙන් ඔබගෙන් බලාපොරොත්තු වෙන්නේ. සංවර්ධනය කියන්නේ කුමක්ද කියන විෂය ධාරාව නැත්නම් සංවර්ධනය කියන්නේ කුමක්ද කියන කාරණය හැදෑරීම නැත්නම් සාකච්ඡා කිරීම තමයි මේ අද දිනේදී මූලික වශයෙන් හඳුනා ගන්න. එතකොට දැන් මේ මෙතනදී අපි සංවර්ධනය කියන කාරණය හඳුනාගත්තී. සංවර්ධනය කියන කාරණය හඳුනාගද්දී පැහැදිලි ලෙසම සංවර්ධනය කියන මේ කරුණු තුල සංවර්ධනය කියන කාරණය තුලදී අපි හඳුනා ගන්නවා සංවර්ධනයේ යනු කුමක්ද නිර්වචන ඔස්සේ හඳුනා ගැනීම කියන ප්‍රශ්නය සහ ඊට අදාළ පිළිතුර. නැත්නම් මේකේ පළවෙනි පාඩම බවට පත් වෙන්නේ සංවර්ධනය යනු කුමක්දයි යන්න හඳුනා ගැනීම. එතකොට සංවර්ධනය කියන කාරණය පිළිබඳව මූලික හඳුනා ගැනීම තුල දරුවනේ අපිට ප්‍රථමයෙන්ම වැදගත් වෙන කාරණය තමයි මේකේ වචනාර්ථය නිවැරදිව හඳුනා ගැනීම. සංවර්ධනය කියන කාරණේ තියෙන වචනාර්ථය නිවැරදිව හඳුනා ගැනීම තමයි මෙතනදී අපි ප්‍රථමයෙන්ම පැහැදිලි කරගත යුත්තේ. ඊළඟ දෙවෙනි අර්ධයේදී අපි ඒකේ තියෙන න්‍යායාත්මක පසුබිම, එහි ඉතිහාසය කියන කාරණය අවධානය යොමු කරනවා. ඊළඟට අවසානයේදී තමයි අපි සංවර්ධනය කියන්නේ කුමක්ද කියන එක පිළිබඳව තියෙන නිර්වචන පැහැදිලි කරන්නේ. ඒකෝට මම මුලින්ම ඔයගලන්ට මෙතනදී පැහැදිලි කරා සංවර්ධනය කියන එක පිළිබඳව විවිධ විද්වතුන්, විවිධ ආයතන, විවිධ සංවිධාන, විවිධ කාලපරාසයන් තුල විවිධාකාරයෙන් නිර්වචනය කරලා තියෙනවා. එතකොට ඔබ සියලු දෙනාම මේ පිළිබඳව හොඳ දැනුමක අවබෝධයක සිටිය යුතුයි මේ කාරණා පැහැදිලි කිරීමට. කියන්නේ ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම විවිධ පුද්ගලයන්, විවිධ ආයතන, විවිධ සංවිධාන සංවර්ධනය කියන එක නිර්වචනය කරලා තියෙන්නේ කොහොමද? ඒක අර්ථකථනය කරලා තියෙන්නේ කොහොමද කියන කාරණේ පිළිබඳව පැහැදිලි දැනුමක, පැහැදිලි අවබෝධයක ඔබ සිටී. පැහැදිලිද? right. එතකොට එහෙනම් අපි මේක වැඩි වෙලාවක් ගන්න නැතුව මේ කාරණාව ටික සාකච්ඡා කරමු. දැන් අපි සංවර්ධනය යනු කුමක්දයි කියන එක පිළිබඳව නිර්වචන කතා කිරීම තුළ අපි මුලින්ම පැහැදිලි කරන්නේ මේකේ වචනාර්ථය. සංවර්ධනය කියන වචනාර්ථය හඳුනා ගැනීම තමයි මෙතනදී පැහැදිලි කරගන්නේ. දැන් ඇත්තටම සංවර්ධනය කියන වචනය සිංහලයට පරිවර්තනය වෙන්නේ ඩෙවලොප්මන්ට් කියන ඉංග්‍රීසි පදයෙන් නැත්නම් පරයාය පදයෙන්. එතෙන්දී මේක සිංහල අර්ථ සංවර්ධනය කියන එක ධන වර්ධනය නැත්නම් සහ වර්ධනය යන පද දෙකේ එකතුවක් තමයි සංවර්ධනය කියලා කියන්නේ. දැන් ඕගොල්ලෝ මීට ඉහතදී සංවේදනය කියන වචනාර්ථය පළවෙනි අවුරුද්දේදී ඉගෙන ගන්න නේ. අන්න ඒ වගේ මේ සංකීර්ණ වචනේ අර්ථ යහපත් වූ මනා වූ කියන අර්ථකථන. ඒකට යහපත් වූ වැඩිම මනා වූ වර්ධනය නැත්නම් ඒකේ ගුණාත්මක ලෙස ප්‍රමාණාත්මක ලෙස විදියට නොව ගුණාත්මක ලෙස යහපත් ආකාරයක ප්‍රගතියක් පෙන්වීම කිරීම තමයි සංවර්ධනය කියලා කියන්නේ. දැන් ආර්ථිකය අපි දැන් එහෙමයි.
උදාහරණයක් විදිහට ගත්තොත් අපි ගුණාත්මක අර්ථයෙන් මේක පැහැදිලි ගුණාත්මක වගේමක් විදිහට අර්ථකථනය කරනකොට මෙන්න මේ විදිහට ඒක තේරුම් කරගන්න. දැන් ওই වැඩිම ගුණාත්මක ආකාරයෙන් සිදුවිය යුතුයි. එතනදී එය මූලික වශයෙන් සමාන්තර ශ්‍රේණියක හෝ ගුණෝත්තර ශ්‍රේණියක ආකාරයක වැඩිමක් වෙන්නේ. නේ? දැන් 2 4 6 8 විදිහට සමාන්තර ශ්‍රේණියක ලෙස හෝ 2 4 16 ඒ විදිහට ගුණෝත්තර ශ්‍රේණියක ආකාරයෙන් වැඩිම වෙන්නේ. එහෙම නැතුව මේ අවුරුද්දේ 10ක් වැඩිලා ලබන අවුරුද්දේ ආය 8ක් වර්ධනය වෙලා ඊළඟ අවුරුද්දේ 6ක් වර්ධනය වෙලා ඊළඟ අවුරුද්දේ ආය 12ක් වර්ධනය වෙලා ඒක උච්චාවචනයේ විමින් සිදුවෙන වර්ධනයක් නෙවෙයි. ඒ නිසා මේකේ සිංහල වචනාර්ථය ගත්තොත් යහපත් වූ මනා වූ වැඩිම තමයි මෙතන අපි සංවර්ධනය කියලා කියන්නේ. ඒකයි අපි කියන්නේ සමාජ අපරාධ වර්ධනය වුණාට ඒක සංවර්ධනය වෙන්නේ නැහැ. නේද? එතකොට අපි ගත්තොත් ආර්ථික වර්ධනය වෙනවා නම් නේද? මිනිසුන්ගේ ජීවන තත්ත්වය උසස් තත්ත්වයකට ගෙනෙනවා නම් මානව අයිතිවාසිකම් වගේ දේවල් පිළිබඳව මේ මිනිසුන්ගේ දේශපාලන සහභාගීත්වය නේද? මානව අයිතිවාසිකම් ඊළඟට ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය සමානාත්මතාවය මේ ඊළඟට ගැටුම් නිරාකරණය වෙනවා මෙන්න මේ වගේ කාරණා ලෝකයේ තුල ගොඩනගෙනවා නම් අන්න ඒකට අපිට මේ යහපත් මනා කියන අර්ථකථනය පැහැදිලි කරන්න පුළුවන්. එන මේක වචනාර්ථයේ සිංහල වචනාර්ථය ගත්තොත් ගුණාත්මක යහපත් වූ ප්‍රගතිය කියන අරුත වැඩිම කියන අරුත ඕගොල්ලන්ට මෙතනදී අර්ථකථනය කරගන්න පුළුවන් නැත්නම් පැහැදිලි කරගන්න පුළුවන්. ඒක හොඳට මතක තියාගන්න. ඒතර මේකේ දෙවෙනි අර්ථකථනය තමයි දරුවනේ මේකේ ඉංග්‍රීසි අර්ථ ගත්තොත් එහෙම නේද? අපි ඒක බොහෝ විට ඩෙවලොප්මන්ට් කියන ඉංග්‍රීසි පදයෙන් තමයි මේක ගොඩනගන්නේ. එතනදිත් වර්ධනය වීම, දියුණු වීමේ ක්‍රියාවලිය කියන කාරණය තමයි මේක යහපත් වූ growth කියන අර්ථකථනයත් මේතෙන්දී පැහැදිලි කරනවා. ඔය වගේ අර්ථකථනයන් අපිට පැහැදිලි කිරීමේ මේ ක්‍රියාවක් අපිට හඳුනා ගන්න පුළුවන් සංවර්ධනය කියන අර්ථකථනය පැහැදිලි කරගද්දී පැහැදිලිද? එතකොට ඒ නිසා මේ සංවර්ධනය කියන කතන්දරයේදී බොහෝ විට මේ growth කියන අර්ථකථනය unloading කියන අර්ථකථනය මෙන්න මේ වගේ අර්ථකථනයනුත් අපිට සංවර්ධනය කියන කාරණය පිළිබඳව පැහැදිලි කිරීමේ හැකියාවක් තියෙනවා. ඊළඟට දෙවෙනි අර්ධයේදී අපි සංවර්ධනය කියන අර්ථකථනය නේද ඔයගොල්ලන්ට මේ PDF එක මම දෙනවේ. සංවර්ධනය කියන අර්ථකථනය හඳුනා ගද්දී ඕගොල්ලන්ට මේක මානව ජීවිතයේ ආරම්භයත් එක්ක වෙනස් වෙන ජීවන තත්ත්වයන් තුළ ඉන්පයින් නැගෙන ගැටලුත් එක්ක විද්‍යාව හා තාක්ෂණයේ දියුණුවත් එක්ක සංවර්ධනය කියන සංකල්පයේ පූර්ණ ව්‍යාප්තියක් සිදු වෙච්ච අවදි විදිහට සංවර්ධනය කියන එකේ ඉතිහාසය අපිට හඳුනා ගන්න පුළුවන්. ඒ කියන්නේ දැන් හොඳට මතක තියාගන්න දරුවනේ සංවර්ධනය කියන එක හඳුනාගද්දී අපිට ඊටමත් වැදගත් දෙයක් තමයි මේ සංවර්ධනය කියන එක ගත්තම මූලිකම වශයෙන් සංවර්ධනය කියන එකේ න්‍යායාත්මක පසුබිම සහ එහි ඉතිහාසය හඳුනා ගැනීම ඉතා වැදගත්. දැන් ඔයගොල්ලන්ට තව මේක සංකීර්ණ විදිහට පැහැදිලි කරනවා නම් අපි ඉංග්‍රීසි වචනේ සහ සිංහල වචනේ තේරුම ගන්නවදී මෙතනදී අපිට එක පැත්තකින් සංවර්ධනය කියන එක process එකක් ක්‍රියාදාමයක් කියන එක පැහැදිලි කරගන්න පුළුවන්. ඒ වගේම මේකේ සිංහල අර්ථ සහ ඉංග්‍රීසි අර්ථ දෙක තුලම සංවර්ධනය කියලා කියන්නේ යහපත් ඒ කියන්නේ පිළිවෙච්ච දේ තුලින් අයහපත් දේ තුලින් යහපත් තත්ත්වයක් උසස් තත්ත්වයක් වර්ධනය වෙන තත්ත්වයක් ගොඩනගා ගැනීම කියන කාරණේ හඳුනා ගන්න පුළුවන්. ඊළඟට මේක විවිධ සමාජ සංදර්භයන් තුළ කියන්නේ තාක්ෂණය වෙන්න පුළුවන්. ඒක ඇත්තටම සංවර්ධනය කියන ක්‍රියාදාමයේ ආර්ථිකයේ බද්ධ වෙච්ච තැන තමයි මේකේ මූලික මර්මස්ථාන. ඒ තුළ බෙදුණු සමාජ ආර්ථික දේශපාලනික සංස්කෘතික සදාචාරාත්මක යන සකලවිධ ක්‍රියාදාමයක් විදිහට අපිට සංවර්ධනය කියන එක හඳුනා ගන්න පුළුවන්. ඊළඟට දැන් මොන විදිහට පළමුවෙන්ම මේකේ තියෙන වචනාර්ථය සිංහල අර්ථ සහ ඉංග්‍රීසි අර්ථ පැහැදිලි කරනවා. ඊළඟ දෙවෙනියට දරුවනේ අපි සංවර්ධනය කියන එක හඳුනා ගද්දී මේකේ න්‍යායාත්මක ආරම්භය නැත්නම් මේකේ ඉතිහාසය නේද? අපි මේක න්‍යායක් විදිහට ගොඩනගන්නේ කොහොමද කියන කාරණය ඉතිහාසමය කාරණය කතා කරනවා. එතකොට මේක න්‍යායක් විදිහට වර්ධනය වෙද්දී අපි පැහැදිලි කරගත්තා මේක 1940 දශකයෙන් පස්සේ දෙවෙනි ලෝක යුද්ධයෙන් පස්සේ තමයි
ලෝකේ ආරම්භ වෙන්නේ යුරෝපයේ කේන්ද්‍ර කොටගෙන ඊට පස්සේ මේක 50 60 දශකයේ තුල ලෝ ව්‍යාප්ත වෙච්ච සංකල්පයක්. මේක යුරෝපානු ආරම්භයක් මේ මූලාරම්භයක් තිබ්බ සංකල්පයක්. හැබැයි මේ විශ්වයේ ආරම්භය කොතනද සිදු වෙන්නේ? අන්න ඒ තුල ඉඳලා තමයි සංවර්ධනය කියන එක ගොඩනැගෙන්නේ. ඇත්තටම මානවයා සුඛී ජීවිතය පවත්වාගෙන යෑමේදී ඔහුට මුහුණ දීමට සිදු වූ අභියෝගවලට පිළිතුරු සෙවීමට යෑමේ ප්‍රතිඵලයක් විදිහට සංවර්ධනය කියන එක ආරම්භ වුණයි කියන එක අපිට හඳුනා ගන්න පුළුවන් වෙනවා. ඒ නිසාම තමයි අපි ගල් යුගයේ, නීල යුගයේ, බුදු යුගයේ ඉඳලා අපි කතා කරන කාර්මික යුගය. මොකද සංවර්ධනයේ කියන කාරණේ ඉතිහාසය ගැන කතා කරද්දී දරුවනේ අපිට මූලික අවදීන් මෙන්න මේ විදිහට වර්ගීකරණය කරන්න පුළුවන්. එකක් මානව ජීවිතයේ ආරම්භක අවධිය. එතනින් තමයි ස්වභාව ධර්මයන් ජීවත් වෙන්න අවස්ථාවක් නොදෙන්නේ. එතෙන්දී මානවයා ඒ අභියෝග වලට මුහුණ දෙන්න උත්සාහ කරනවා. එහි ප්‍රතිඵලයක් විදිහට තමයි සංවර්ධනය කියන එක ආරම්භ වෙන්නේ. ඒ වගේම තමයි මිනිසු මේ කාල වකවානු වල විවිධ අභියෝග වලට මුහුණ දෙන්න වෙනවා. මුහුණ දෙනවා. ඒතකොට මේ ජීවන තත්ත්වයන් පවත්වාගෙන යද්දී මේ ගැටලු වලට මිනිසු විසඳුම් සෙවීමේ ප්‍රතිඵලයක් විදිහට සංවර්ධනය කියන එක ගොඩනගෙනවා. ඒතකොට එතනදී ඔයගොල්ලෝ මේ අන්තයන් දෙක තුල ගල් යුගයේ ඉඳලා කාර්මික යුගයේ දක්වාම ලෝකයේ ගමන් දිශානතිය පැහැදිලි කරන්න වෙනවා. ඉන් පස්සේ අපි දන්නවා විද්‍යාව හා තාක්ෂණයේ නැගීම දැනුම පුළුල් වීම කියන කාරණාත් එක්ක මේක තාක්ෂණබද්ධ ක්‍රියාදාමයක් බවට පත් වෙනවා. ඉතින් තමයි සංවර්ධනය කියන එක වේගවත් වෙන නිසා මේක සමාජ ආකෘතිය වඩා හොඳින් ගොඩනගෙන්නේ. ඒ නිසා කාර්මික විප්ලවය මේක තීරණාත්මක සාධකයක් විදිහට අපිට හඳුනා ගන්න පුළුවන්. ඉන් පස්සේ අපි 40 දශකයෙන් පස්සේ මේක පූර්ණ සංකල්පයක් විදිහට ව්‍යාප්ත වෙනවා. අද වෙනකොට මේක කිසිවෙකුට බැහැර කරන්න බැරි, ප්‍රතික්ෂේප කරන්න බැරි සංකල්පයක් බවට පත් වෙලා තියෙනවා. මොන විදිහට අපිට දරුවනේ සංවර්ධනය කියන සංකල්පයේ ඓතිහාසික ආරම්භයේ සිට ප්‍රගතිය දක්වා පැවති වෙච්ච කාරණාවත් ඊළඟට මේකේ න්‍යායාත්මක පසුබිම සහ නූතනදී අපි කතා කරන මේ ආයතනික විද්‍ය දෙවෙනි ලෝක යුද්ධයෙන් පස්සේ බිහි වෙච්ච සංකල්පයක් විදිහට අපිට අර්ථකථනය කරන්න පුළුවන්. එතනදි තමයි සංවර්ධනය කියන එක වර්ගීකරණය කරන්න පුළුවන් වෙන්නේ. ඔය අපි මූලික වශයෙන් මේක ආර්ථිකයේ බද්ධ ක්‍රියාවලියක්. දියුණු රටවල් සමලෙනිකාන්නේ තුල අපිට පොහොසත් රටවල් සහ දුප්පත් රටවල් විදිහට සංවර්ධනය කියන එක අර්ථකථනය කරන්න පුළුවන්. හැබැයි පසුකාලීනව ආර්ථික වර්ධනයේ වේගය, දලදේශීය නිෂ්පාදිතය, ඒක මුදල ආදායම මත තමයි සංවර්ධනය කියන එක මනින්න පටන් ගත්තේ. ඒ නිසා වුණ ලෝකයේ 50 දශකයේ සංකල්පයක් විදිහට සංවර්ධිත රටවල් සහ සංවර්ධනයේ බිමින් පවතින රටවල් විදිහට පැහැදිලි කිරීම ගොඩනැගුණා. 70 දශක වෙනකොට මේක පුල් විචාර විෂයපතයක් බවට පත් වෙනවා. ඒ නිසා තමයි ආර්ථිකය වර්ධනය වූ පමණින් නේද අපි දන්නවා ලෝකයේ ආර්ථික වර්ධනය වූ පමණින් නැති පරතරය වැඩි වීම, ආදායම් පිළි අනිශ්චිතතාවයේ තුල දරිද්‍රතාවයේ විරකියාව, සේවා විමුක්තිය, සමාජ අසමානතාවය වැනි සංකල්ප පින්නලා දීලා මේ පැන නැගිනවා. ඩබ්ලිව්.සී.එස්. විද්වතුන් මේකයි සංවර්ධනය කියන එක අර්ථකථනය කිරීමේදී උන් කිව්වේ හැමදෙස්සෙම මෙන්න මේ අභියෝගවලට තුන්වෙනි ලෝකයේ මෙන්න මේ රටවල් විරකියාව, දරිද්‍රතාවය, සමාජ අසමානතාවය මේවා තමයි තුන්වෙනි ලෝකයේ යක්ෂාවේශව දින බලවේග. ඒක මේ බලවේග වලට පහර දෙන එක නැත්නම් මේ බලවේග වලින් තුන්වෙනි ලෝකයේ ජනතාව මුදවා ගැනීම තමයි සංවර්ධනය කියන එක 70 දශකයෙන් පස්සේ මේක පුළුල් සංකල්පයක් විදිහට ආරම්භ වුණා. ඒකෝට අර ආර්ථික කේන්ද්‍රීය සාධක වලින් වඩා සංවර්ධනය කියලා කියන්නේ සමාජ සංස්කෘතික පාරිසරික අංශද ඇතුළත් ක්‍රියාදාමයක් කියන කාරණේ ගැන කතා කරා. ඊට පස්සේ අපි විශේෂයෙන්ම 90 දශකයෙන් පස්සේ විශේෂයෙන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ UNDP එක මානව සංවර්ධන දර්ශකයේ Human Development Index එක හඳුන්වලා දුන්නා. එතෙන්දී ආදායමට අමතරව අධ්‍යාපනය, ආයු අපේක්ෂාව නේද මානව සාධක විතරම නෙවෙයි වර්තමානයේ වෙන විට සංවර්ධනය කියන එකේ මානව අයිතිවාසිකම්, ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය, දැන් මෙන්න මේ වගේ සමානාත්මතාවය, මේ වගේ කාරණා, තාක්ෂණයේ භාවිතය, ජනමාධ්‍ය හැකියාව, මේ වගේ කාරණා මූලික වශයෙන් සංවර්ධනය කියන කාරණයක් එක්ක පැහැදිලි වෙනවා. ඊට අමතරව අද අපි සංවර්ධනය කියන එක ත්‍රිසර සංවර්ධනයක් එක්ක සාධකයක් විදිහට සාකච්ඡා කරනවා. ඒ අනුව අපි කියනවා සංවර්ධනය කියලා කියන පුදේ
මුල්කාලීන ආර්ථික වර්ධනයේ වේ ආර්ථිකය මත නැත්නම් ආර්ථිකය පදනම් කොටගෙන ගොඩනැගුණු ක්‍රියාවලියක් විදිහට අර්ථකථනය කරාට නූතනයේ වෙන විදිහ ඇත්තටම සංවර්ධනය කියලා කියන්නේ මානවීය කේන්ද්‍රීය තිරසාර ක්‍රියාවලියක් විදිහට අපිට අර්ථකථනය කිරීමේ හැකියාවක් තියෙනවා. අනේ ඒ නිසා අපිට මතක තියාගන්න සංවර්ධනය කියලා කියන්නේ උදේ ආර්ථික ක්‍රියාවලියක් නෙවෙයි. එතනින් එහාට ගිහුණු සමාජ ආර්ථික දේශපාලනික ක්‍රියාදාමයක් සහ තිරසාරය මත තිරසාරත්වයේ මත ගොඩනැගී යුතු සංකල්පයක් කියන එක නිවිදි වශයෙන්ද සාකච්ඡා කරනවා. ඒක අතර බොහෝ සංකල්ප අද වෙනස් වෙලා තියෙනවා. ඒ කියන්නේ සමාජ ආර්ථික දේශපාලනික කාරණා ගත්තත් ඒ තුල වෙනස් වෙන විට සමාජ ප්‍රවාහයන් වෙනස් වෙනකොට සංවර්ධනයේ මැනීම සහ ඒ ආශ්‍රිත ක්‍රියාදාමයන් වෙනස් වුණා කියන එක පැහැදිලි කරගත යුතු වෙනවා. ඔන්න ඔය ටික හොඳට මතක තියාගන්න සංවර්ධනය කියන්නේ මොකක්ද කියන එක අහනකොට ඔයගොල්ලෝ මුලින්ම පැහැදිලි කළ යුත්තේ ඔන්න ඔය කියන සංදර්භයේ තුල. එතකොට දැන් සංවර්ධනය කියන එක ගැන ඊළඟ අධීරයේදී අපි නිර්වචන පැහැදිලි කරනවා. මේ නිර්වචන ගැන කතා කරන්නේ කවුද මේ නිර්වචන ඉදිරිපත් කරේ? පුළුවන් නම් ඔයගොල්ලෝ මොන වගේ කාලයකද මේ වගේ සංකල්ප ඉදිරිපත් කරේ? ඒ හරහා සංවර්ධනය කියන ක්‍රියාවලිය පැහැදිලි වෙන්නේ කොහොමද? ඒ නිර්වචනයන් තුළ තියෙන මූලිකාංග සහ වඩාත් වැදගත්ම කාරණා මොනවාද කියන කරුණු ඔයගොල්ලෝ මෙතනදී සවිස්තරාත්මකව විස්තර කළ යුතුයි. ඒතකොට ඒ විස්තරය වැදගත් වෙනවා දරුවනේ සංවර්ධනය කියන එක නිර්වචනය කිරීමේදී හරිද සංවර්ධනය කියන එක අර්ථකථනය කිරීමේදී මෙන්න මේ කියන කාරණා ඉතා වැදගත් වෙනවා. හරිද? එතකොට ඔයගොල්ලෝ පැහැදිලිව නිර්වචනය ලිවීම විතරක්ම නෙවෙයි නිර්වචනය ලිවීමෙන් එහාට ගිහිල්ලා ඔයගොල්ලෝ සංවර්ධනය කියන්නේ මොකක්ද කියන කාරණය පැහැදිලි කිරීමට සමත් වී යුතුයි දරුවනේ මේ සංවර්ධනය කියන එක අර්ථකථනය කරද්දී නැත්නම් සංවර්ධනය කියන එක පැහැදිලි කරන්න. අනේ නිසා සංවර්ධනය කියන්නේ කුමක්දයි කියන එක අර්ථකථනය කරද්දී අනිවාර්යයෙන්ම මෙන්න මේ කියන සංකල්ප ඔයගොල්ලෝ වැඩි අවධානයක් යොමු කළ යුතු කරුණු විදියට අපිට අර්ථකථනය කිරීමේ හැකියාවක් තියෙනවා. එතකොට සංවර්ධනය කියන්නේ මොකක්ද කියන එක ගැන කතා කරද්දී අපිට වැදගත්ම තන නිර්වචනයක් ඉදිරිපත් කරනවා යුනෙස්කෝ සංවිධානය. පැහැදිලිද? මොකද දැන් අපි දන්නවා 40 දශකයේ දෙවි ලෝක යුද්ධයෙන් පස්සේ නැවත ලෝක යුද්ධයක් ඇතිවීම වැළැක්වීමට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මූලිකත්වයේගෙන බිහි වෙච්ච ජාත්‍යන්තර සංවිධාන පිළිබඳ. ඒතර මේ ජාත්‍යන්තර සංවිධාන දරුවනේ සංවර්ධනය කියන ක්‍රියාදාමයේ තුලදී මූලික වශයෙන් මේ සංවර්ධනය පිළිබඳ අර්ථකථනයන් පැහැදිලි කිරීම ඔබට ඉදිරිපත් කරනවා. එතකොට මේ ආයතනික ව්‍යුහය තමයි සංවර්ධනය සම්බන්ධව පැහැදිලි අර්ථකථනයන් ඉදිරිපත් කරන්නේ. සංවර්ධනයේ ලෝකෝත්තර ව්‍යාප්ත වීමට සංවර්ධනය කියන ක්‍රියාදාමය පිළිබඳව පුළුල් සමාජ කතිකාවක් බිහිවීමට මේ සහ සංවර්ධනය කියන එක සමානාත්මතාවයකින් යුතුව ක්‍රියාදාමයක් ලෙස ලෝකේ ව්‍යාප්ත වීමට මේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රමුඛ ජාත්‍යන්තර සංවිධාන සුවිශේෂී කාර්යභාරයක් සිදු කරනවා. ඒකට දැන් ඕගොල්ලෝ දෙවෙනි වසර නව විෂය නිර්දේශය යටතේ සංවර්ධනය කියන එක අර්ථකථනය කිරීමේදී මේ ජාත්‍යන්තර සංවිධාන විසින් සංවර්ධනය කියන එක අර්ථකථනය කරලා තියෙන්නේ කොහොමද කියන කාරණය පිළිබඳව මූලික දැනුමක් අවබෝධයක් ලබා ගත යුතු වෙනවා. අන්න ඒක වැදගත් දරුවනේ සංවර්ධනය කියන එක පැහැදිලි කර ගැනීමේදී සංවර්ධනය කියන එක අර්ථකථනය කිරීමේ. යුනෙස්කෝ සංවිධානයේ 1982 දී මෙක්සිකෝවේ පවත්වන ලද සමුළුවකදී සංවර්ධනය කියන එක අර්ථකථනය කරනවා දරුවනේ මෙන්න මේ විදිහට. හරිද? සංවර්ධනය කියන එක අර්ථකථනය කරනවා මෙන්න මේ විදිහට. කොහොමද? සංවර්ධනය යනු ආර්ථික වර්ධනයේ ඉක්මවා පැතිරෙන පුළුල් බහුමානීය ක්‍රියාවලිය. මෙම ක්‍රියාවලියට ජන ජීවිතයේ සියලුම අංගද ඔවුන්ගේ ශක්තියින්ද ඇතුළත් සමස්ත ජනතාවම එම ක්‍රියාවලියට දායක වීම තුලින් ලැබෙන වාසි සියල්ල මුක්ති විඳිය යුතුය යන්නයි. හරිද? එතකොට යුනෙස්කෝ සංවිධානය මේ සංවර්ධනය කියන එක නිර්වචනය කරන්නේ ඔවුන් කියපු කාරණාවක් තමයි සංවර්ධනය කියලා කියන්නේ හුදෙක්
ආර්ථිකයේ හා බැඳුණු ක්‍රියාදාමයක් නෙවෙයි. නේ මොකද ඔය සංවර්ධනය කියන සංකල්පය ගැන කතා කරද්දී ඒක මුදල ආදායම දලදේශීය නිෂ්පාදිතය වගේ කාරණා ගැන කතා කරද්දී ආදායම මූලික කේන්ද්‍ර කරගත්තට දරුවනේ ආදායම ආදායම බෙදී යාමේ විෂමතාවය මත. දැන් විශේෂයෙන්ම අපි දන්නවා ලෝකේ ආදායම බෙදී යාම විෂමතාවය ගැන කතා කරද්දී අපි කියන කාරණාවක් තමයි. නේද මුළු ලෝක සමස්ත ආදායමෙන් 80ක් වැනි විශාල ප්‍රමාණයක් 120ක් වැනි සුළුතර පිරිසක් අතර තමයි බෙදී යන්නේ. ඊළඟට මේක තුන්වෙනි ලෝකයේ වෙදී තවත් දරුණු වගේකට යනවා 90ක විතර අගයකට යනවා 85කට වගේ අගයකට යනවා නේ ඊට පස්සේ අනිත් පැත්තෙන් 120ක් වැනි ජනගහණයෙන් 180ක් වැනි ජනගහණයෙන් විශාල පිරිසකට සමස්ත ආදායමේ 120ටත් වඩා අඩු ප්‍රමාණයක් තමයි බෙදී යන්නේ. ඒක ඇති නැති පරිසරය ඇති වෙනවා සමාජ අසමානතාවය ඇති වෙනවා දුගීභාවය ඇති වෙනවා. ඒ නිසා මේ සංවර්ධනය කියලා කියන්නේ හුදෙක් ආර්ථික අතින් වැඩිම පමණක්ම නෙවෙයි. නේ? ඒක සංවර්ධනය කියලා කියන්නේ සමාජ ආර්ථික දේශපාලනික සංස්කෘතික සදාචාරාත්මක කියන සකල විද අංශයන්ගේම සිදුවෙන්නා වූ වර්ධනයක් තමයි දරුවනේ අපි සංවර්ධනය කියලා මෙතනදී අර්ථකථනය කරන්නේ. ඒ නිසා සංවර්ධනය කියන එක උදේ අපිට මේ ධනාත්මක කාරණාවක් විදිහට තමයි මෙතනදී ආර්ථිකයට එහා ගියපු සමාජ ආර්ථික දේශපාලනික කාරණා එක බද්ධ වෙච්ච දෙයක් ලෙස නැත්නම් බහුමානීය සංකල්පයේ ක්‍රියාවලියක් විදිහට තමයි මෙතනදී අර්ථකථනය කරන්නේ. එතනදී අපිට මේ නිර්වචනය ගැන කතා කරද්දී මම මේක ඉතාමත් කෙටියෙන් ඕගොල්ලන්ට පැහැදිලි කරන්නම්. මේක ඕගොල්ලන්ට පැහැදිලි කරාට පස්සේ ඕගොල්ලන්ට මේක PDF එක ලැබෙන නිසා ඕගොල්ලන් මේක ඊට පස්සේ පුළුල් අර්ථකථනයන් තුළ ඕගොල්ලන්ට කියවීමකට යන්න පුළුවන්. මේ එතනදී සංවර්ධනය කියන්නේ උදේ මානව කේන්ද්‍රීය ප්‍රවේශයක්. ඒ කියන්නේ මිනිසුන්ගේ හැකියාවන්, මිනිසුන්ගේ සාකල්‍යතාවයන්, මිනිසුන්ගේ ප්‍රාමාණික හැකියාවන් සහ ඔවුන්ගේ ශක්්‍යතාවයන් පදනම් කරගෙන සාමූහිකත්වයේ තුලින් ජීවන තත්ත්වය උසස් කර ගැනීම තමයි සංවර්ධනය කියන කාරණය තුලදී සාකච්ඡා කරන්නේ. මෙතනදී අපි සංවර්ධනය ගැන කතා කරද්දී සහභාගීත්ව ප්‍රවේශය වැනි සංකල්ප නේ ඉතා වැදගත්. කාටවත් මේක ප්‍රතික්ෂේප කරන්න පුළුවන්, බැහැර කරන්න පුළුවන් සංකල්පයක්. ඒක සමාජයේ ප්‍රතිලාභ ලැබිය යුතු සෑම පාර්ශවයක්ම බද්ධ කරන්නේ. සමාජයේ සියලුම හයිරාකුලියක නේ සමාජයේ තියෙන සියලුම টপ ලෙවල් එකේ ඉඳලා ග්‍රාස් ලෙවල් එක දක්වා සියලුම මේ ලේයර්ස් මේකට එකතු කරගෙන මේක ක්‍රියාදාමයක් විදිහට සමස්ත සමාජයේම නියෝජනය වෙන ක්‍රියාදාමයක් විදිහට වර්ධනය වී යුතුයි කියන එක තමයි මේ සංකල්පය තුළදී අපි මූලික වශයෙන් පැහැදිලි කරන්නේ. නිසා සංවර්ධනය කියන සංකල්පය පිළිබඳව මේ යුනෙස්කෝ සංවිධානයේ ප්‍රකාශනය තුළ හරිද? යුනෙස්කෝ සංවිධානයේ ප්‍රකාශනය තුළ අපි හඳුනා ගන්නවා දරුවනේ මේ සංවර්ධනය කියන ක්‍රියාදාමය තුළ එක පැත්තකින් මානව කේන්ද්‍රීය ප්‍රවේශයක්. ඊළඟට අපි මේකේ සංස්කෘතිය හා සංවර්ධනය අතර තියෙන සම්බන්ධතාවය හඳුනා ගන්න. නේ? එතනදී උන් කියන කාරණාවක් තමයි සංවර්ධනයේ වැදගත්ම අංශයක් සංස්කෘතිය. නේ? එතනදී සංස්කෘතිය මතින් අනන්‍යතාවය, විවිධත්වය ආරක්ෂා කිරීම, ජනතාවගේ දියුණුව මේ වගේ කාරණා සංවර්ධනයේදී සංස්කෘතියත් එක්ක බද්ධ වෙනවා කියන කාරණය මෙතනදී පැහැදිලි කරනවා. ඒතකොට යුනෙස්කෝයේ අර්ථකථනය තුළ ඉතා වැදගත් කාරණාවක් තමයි දරුවනේ සංවර්ධනයේ මූලික පදනම අධ්‍යාපනය කියන කාරණය. සංවර්ධනය කියන කාරණේ මූලික පදනම අධ්‍යාපනය මත ගොඩනගෙනවයි කියන එක තමයි යුනෙස්කෝ සංවිධානය කියන්නේ. එතනදී උන් කියනවා ත්‍රිසර සංවර්ධනයේ පදනම අධ්‍යාපනයේ බව යුනෙස්කෝ සංවිධානය පෙන්වා දෙනවා. ගුණාත්මක අධ්‍යාපනයේ තුලින් සමාජ ආර්ථික පාරිසරික අභියෝගයන් වලට මුහුණ දීමට අවශ්‍ය දැනුම කුසලතාවය ලබා දිය හැකි කියන කාරණය අපිට මෙතනදී පැහැදිලි කරන්න වෙනවා නේ. ඒක හොඳටම ඕගොල්ලන්ට තේරෙනවා. නේද? මම මේ දේශපාලන පක්ෂයකට කඩේ යනවා නෙවෙයි. වර්තමාන රජය අපි දකිනවා වර්තමාන රජය දේශපාලනික වශයෙන් දරුවනේ සුවිශේෂී කාර්යභාරයක් දේශපාලනික වශයෙන් රාජ්‍යයක් වශයෙන් සුවිශේෂී කාර්යභාරයක් ඉටු මේ කරනවා දරුවනේ මද්ද්‍රව්‍ය මේ මොනවාද නිවාරණය පිළිබඳ. ඒකට එතනදී මද්ද්‍රව්‍ය නිවාරණය සඳහා උන් ගනු ලැබූ පියවර තුනදී නේද? මද්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන් වලදී ගත්ත පියවරවලදී ඔවුන් සාධනීය සාධකයක් විදිහට මේ
මේ විවිධ වැඩසටහන් ක්‍රියාත්මක නැවෙයි. ඒ වගේ දෙමෙන්නේ ධර්මික නීම නවත්තන්න කියනවා නැත්නම් ඉවත් වෙන්න කියනවා. න්‍යාය විදිහට මේක සමාජ ව්‍යාපාරයක් විදිහට කරනවා. හැබැයි ඒකට මිනිස්සු දෙන විවිධ ෆීඩ්බැක් ඒවැ පෝස්ට් එකකට හොයවා මේ ආදාම පිළිබඳ එල්ලෙන විවේචන නිෂේධනාත්මක පදන මේ නිර්වචන ගත්තම පැහැදිලි කිරීම ගත්තම ඊවස වෙලෙන චෝදනා ගත්තම ඇත්තටම මිනිසු සංවර්ධනය කියන එක තේරුම් ගන්න නම් ඒ අභිප්‍රායන් තේරුම් ගන්න මොකද සංවර්ධනය වෙන්නේ දරුවනේ සම්ප්‍රදාය විද වැඩිලා නූතනත්වයක් ආරෝපණය වෙනවා. ඒකල මේ නූතනත්වය වැළඳ ගැනීමට අර අපි කිව්වේ නේද? දැන් සාම්ප්‍රදායික අම්බරුවන්ගෙන් සීසාපු මිනිසුන්ට අනිවාර්යයෙන්ම සිදු වෙනවා මේ ලෑමාස් එකක් භාවිත කරන්න. නේ සාම්ප්‍රදායික මේ වර්ග වලට මිනිසු වෙච්ච මිනිසුන්ට නව වී නදීරා අණුව වගේ නව වී ප්‍රභේදයන් භාවිතා කිරීමට සිදු වෙනවා. මේ සාම්ප්‍රදායික හේන් ගොවිතැන සහ යල මහ මන්න දෙකන්නේ වගා කරපු ගොවීන්ද භෝග විවිධාංගීකරණයකට යන්න වෙනවා. නේ ඊළඟ උන්ද නව තාක්ෂණය ඩිජිටල් තාක්ෂණය කෘත්‍රිම බුද්ධිය වැනි කාරණා සුගිය වගාවන් සඳහා භාවිතා කරනවා. දැන් ඩයිනොස් ආයතනයේ අපි දකිනවා සර්විස් ප්‍රොවයිඩ් කරනවා AI තාක්ෂණයේ සිංහල. ඒක අපිට කියනවා මෙතෙක්කල් සාම්ප්‍රදායික කෘෂිකර්මාන්තයේ තිබිච්ච බොහෝ සාම්ප්‍රදායික දෑ වෙනුවට නූතනත්වයක් ආරම්භ වෙනවා. මේ නූතනත්වයේ වැළඳ ගැනීමට නූතනත්වයේ තුළ වෙනස් වීමට නේද? එය පිළිගැනීමට නම් දරුවනේ අනිවාර්යයෙන්ම දැනුම අවබෝධය වැදගත් වෙනවා. ඒක කරන්න පුළුවන් අධ්‍යාපනය. ඒ නිසා කේන්ද්‍රයේ මේ අධ්‍යාපනය සංවර්ධනයේ පදනමයි කියන එක යුනිස්කෝ සංවිධානය කියනවා. ඊට අමතරව නූතන සංවර්ධනයේ මූලිකම ගාම්පුගල් බලයේ තමයි විරසාරත්වය. ඒ නිසා සංවර්ධනය කියන එක අනාගතයේ සදා සම්පත් ආරක්ෂා කරමින් අනිත් පැත්තෙන් නූතන අවශ්‍යතාවයන්ට හානියක් නොවන පරිදි අනාගතයේට සම්පත් භාවිතා කිරීමේදී උන්දත් ප්‍රශ්න නොවන ආකාරයට සංවර්ධනය පවත්වාගෙන යාම තමයි අපි පිළිසාරත්වය කියලා කියන්නේ. ඒ අනුව මේ යුනිස්කෝ සංවිධානය කියන කාරණාවක් තමයි නූතන සංවර්ධනයේ ගුණගී යුත්තේ පිළිසාරත්වයේ මත කියලා. ඒ නිසා මේ යුනිස්කෝ නිර්වචනය තුළ තියෙන සමස්ත දෘෂ්ටිකෝණයේ පුළුල් අර්ථකථනය තමයි දරුවනේ සංවර්ධනය කියලා කියන දෙක ආර්ථික ක්‍රියාවලියක් විතරක් නෙවෙයි. ඒක සමාජ ආර්ථික සංස්කෘතික පාරිසරික යන සියලුම අංගෝපාංගයන් පදනම් කරගත්ත පරිපූර්ණ ක්‍රියාවලියක් කියලා. ඔය විදිහට හරිද? උගලන්ට නිර්වචන 7-8ක් කඩපාඩම් කරගෙන ඒවායේ අර්ථකථනයන් තේරුම් අරගෙන ඒවා සවිස්තරාත්මකව විස්තර කරන්න පුළුවන් වෙනවා වගේම ඒවට ප්‍රායෝගික නිදර්ශන දීලා ඒවා පැහැදිලි කිරීමට සමත් වෙ යුතුයි මේ පාඩම තුල. ගැන සංවර්ධනය යන කුමක්දයි නිර්වචන ඔස්සේ හඳුනා ගැනීම කියන පාඩම. මොකද එක්සෑම් එකේදී ඔයගොල්ලෝ අරන් බලන්න හැමදාම වගේ පළවෙනි ප්‍රශ්න විදියට අහන්නේ සංවර්ධනය යන කුමක්දයි නිර්වචන ඔස්සේ හඳුනා ගැනීම කියන කාරණා. හරිද? right. ඊළඟට අපිට මෙතනදී දැන් ඔයගොල්ලන්ට මම එක්සත් ජාතීන්ගේ සංවිධානය ඊළඟට ආර්ථික විද්‍යාඥ ඩැඩ්ලිසියස් මහාචාර්ය විමල් දිසානායක ඊළඟට ඩෙනිස් ගෝලේ ඊළඟට මහත්මා ගාන්ධි සලීම් ඕමාර් වැනි විද්වතුන් සංවර්ධනයේදී ඉදිරිපත් කරපු මූලික නිර්වචනයන් ඔයගොල්ලන්ට මේ නිබන්ධනයේ තුල පැහැදිලි කරනවා. දැන් මේට පරිබාහිරව මේ සමස්තය තුල අපි අර්ථකථනය කරන අර්ථකථනය කරගන්න නැත්නම් පැහැදිලි කරගන්න දෙයක් තමයි දරුවනේ සංවර්ධනය කියන්නේ ක්‍රියාවලියක් කියන එක. එතනදී සංවර්ධනය කියන ක්‍රියාවලියේ මූලික අංග නේද? ඒක භෞතික සංවර්ධනය, ආධ්‍යාත්මික සංවර්ධනය, මොකද ආර්ථික වර්ධනය කියලා කියන්නේ නේද? සංවර්ධනයේදී මූලික අවධානය යොමු කරන ශ්‍රේෂ්ඨ ටික ආර්ථික වර්ධනය, අධ්‍යාපනය, පරිසර සංවර්ධනය, නිෂ්පාදන වෙනදාම, සමාජ සංවර්ධනය, සෞඛ්‍ය නේද? ඊළඟ ආධ්‍යාත්මික සංවර්ධනය තුළදී මානසික සංවර්ධනය, සදාචාරාත්මක සංවර්ධනය, සංස්කෘතික සංවර්ධනය වැනි කාරණා පිළිබඳව මූලික වශයෙන් පැහැදිලි කරනවා. ඒකට ඔයගොල්ලෝ අර මම පැහැදිලි කරපු නිර්වචන විතරම නෙවෙයි ඊට පරිබාහිරව ඔබ දන්නා වූ නිර්වචන කෙරෙහිද අවධානය මූලික වශයෙන් යොමු කළ යුතුයි. ඒ තුළ ඉඳගෙන සංවර්ධනය කියන එක අර්ථකථනය කරන්න ඕනේ. එහෙනම් අපි මේ කාල පරාසයත් එක්ක තව නිර්වචන කීපයක් මේ සම්බන්ධව සාකච්ඡා කරමු. right එක්සත් ජාතීන්ගේ සංවිධානය 1976
සංවර්ධනය කියන එක අර්ථකථනය කරන දරුවනේ මෙන්න මේ කියන විදියට. සංවර්ධනය යනු නිෂ්පාදන ක්‍රියාවලිය සේම කාර්යක්ෂමතාවය සමාජ සාධාරණත්වයේ ඉටු කිරීම සඳහා ධනය සමාන ලෙස බෙදා හැරීමයි. හරිද? දැන් එතනදී එක්සත් ජාතීන්ගේ සංවිධානය මේ නිර්වචනය තුළදී මූලික කරුණු දෙකක් පැහැදිලි කරනවා. එකක් තමයි සංවර්ධනය කියලා කියන්නේ නිෂ්පාදන ක්‍රියාවලිය. නේ? නිෂ්පාදන ක්‍රියාවලියක් කියලා කියන්නේ මේ හැම සාධකයකම දරුවනේ මර්මස්ථානය තමයි ආර්ථිකය. ඒක ඇත්තක් නේද? දැන් පවුලක හිතන්න පවුලක් තුළ රාමය පවත්වාගෙන යන්න. සතුට පවත්වාගෙන යන්න. ගේ දොර හදන්න නම් මේ ධනිකුත් භෞතික අවශ්‍යතාවයන් ඉටු කර ගන්න නම් මේ අධ්‍යාපනයක් මුනිසිපැලිටි දරුවන්ට ලබා දෙන්න ඕනේ. මේ අන්න අපි සංවර්ධනය කියන එක ගොඩනගා ගන්න ඕනේ. සංවර්ධනය කියන එක පවත්වාගෙන යන්න. ඒ නිසා අනිවාර්යයෙන්ම දරුවනේ සංවර්ධනය කියන එක අර්ථකථනය කරන්නේ. හරිද? සංවර්ධනය කියන එක අර්ථකථනය කරද්දී සංවර්ධනය කියන එක පැහැදිලි කරද්දී අනිවාර්යයෙන්ම අපි සංවර්ධනය කියන එක තේරුම් ගත යුත්තේ සංවර්ධනය කියලා කියන්නේ මුල් වශයෙන් ආර්ථිකය හා බැඳුණු ක්‍රියාදාමයක්. හැබැයි ඒ තුළ නිෂ්පාදන ක්‍රියාවලියක් විදිහට සංවර්ධනය ගොඩනගනවා වගේම අනිත් පැත්තේ සමාජ සාධාරණ නිෂ්පාදනය වැඩි වුණායි කියලා. මේකේ ආදායම වැඩි වුණායි කියලා. නේද? ඒවා සමාන විදිහට බෙදී යන්නේ නැත්නම්. ඒවායේ ප්‍රතිලාභ සමග සමාජයේ ප්‍රයෝජන සඳහා භාවිත වෙන්නේ නැත්නම් අන්න එතන ගැටලුවක් වෙනවා. ඒකයි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මේ නිර්වචනය තුළ සංවර්ධන නිෂ්පාදන ක්‍රියාවලියේම කාර්යක්ෂමතාවය සමාජ සාධාරණත්වයේ ඉටු කිරීම සඳහා ධනය සමාන ලෙස බෙදීමයි ලෙස අර්ථකථනය කරන්නේ. නිෂ්පාදන ක්‍රියාවලියක් විදිහට සංවර්ධනයේ අර්ථකථනය කරනවා වගේම සමාජ සාධාරණත්වය සහ ධනෙ බෙදා හැරීම. ඒ කියන්නේ සංවර්ධනයේ ප්‍රතිලාභ සමාජයේ සෑම දෙනා අතරම සමානාත්මතාවයකින් බෙදී යාම අත්‍යවශ්‍ය බව අවධානය කරයි. එය හුදෙක් ආර්ථික වර්ධනයේ පමණක් නොව සමාජ සාධාරණත්වයේ තාවුරු කිරීමේ ක්‍රියාවලියක් ලෙස හඳුන්වයි. අද සංවර්ධනයේ දෙවෙනි දශක වෙනකොට ලෝකේ සංවර්ධනය කියන ක්‍රියාදාමයේ ප්‍රතිලාභයන් අපේක්ෂිතතාවයන් ගොඩනගා ගන්න බැරි වෙනවා. මේ තවදුරටත් ආර්ථිකය වර්ධනය වෙන්න සමාජ අසාධාරණත්වය, සමාජ අසමානතාවය, සම්පත් විද්‍යාව මේ වගේ අරුබුද ඇති වෙනවා. අන්න එතනදී සංවර්ධන සංනිවේදකයන් වැඩි අවධානය යොමු කරනවා. මේ උදේ ආර්ථිකයේ පමණක් වැඩි වීම තුලින් සංවර්ධනයක් උදා කරගන්න බැහැ. නේ? ඒ නිසා තමයි අපි පසුකාලීනව ওই human development කියන concept නේ ඊළඟට තිරසර සංවර්ධනය වෙන්නේ නේ වෙන සංකල්ප ගැන සාකච්ඡා කිරීම ආරම්භයි. පැහැදිලිද? ඔන්න ඔය විදිහට අපිට සංවර්ධනය පිළිබඳව එක්සත් ජාතීන්ගේ සංවිධානය, යුනෙස්කෝ සංවිධානය වැනි සංවිධාන ඉදිරිපත් කරපු නිර්වචන පැහැදිලි කරන්න පුළුවන්. ඊළඟට සංවර්ධනය ගැන මූලික වශයෙන් සාකච්ඡා කරන තවත් එක් පුද්ගලයෙක් තමයි දරුවනේ ප්‍රමුඛතම ආර්ථික විශේෂඥයෙක් වෙච්ච ඩඩ්ලිසියස් නේ. ඒතකොට ඩඩ්ලිසියස් සංවර්ධනය සම්බන්ධව මූලික වශයෙන් හරිද? ඔව් රටක් තුල පැහැදිලි ලෙස සංවර්ධනය කියන එක තියනවාද? නේ සංවර්ධනය කියන එක තියනවාද කියන එක පැහැදිලි කරද්දී ප්‍රධාන ප්‍රශ්න තුනක් අහනවා. ඔගෙන දුප්පත්කම අවම වී තිබෙනවා. ඊළඟට සේවා වියුක්තියක් අඩු වෙලා තියෙනවා. නේද? ඊළඟට අසමානතාවයේ ආදායම් බෙදී යාම සමානාත්මතාවයකින් වෙනවාද? ඒකේ අසමානතාවයක් තියෙනවා. ඒ කියන්නේ දැන් එතනදී ඒක තමයි WCS කියන්නේ. සංවර්ධනය කියලා කියන්නේ හුදෙක් ආර්ථිකය වැඩි වීම පමණක්ම නෙවෙයි. ආර්ථික WCS එයාගේ නිර්වචනය තුළ සංවර්ධනයෙන් හඳුන්වන්නේ කුමක්දයි කියන එක අර්ථකථනය කරද්දී මේ WCS කියනවා මෙන්න මේ විදිහට. දරිද්‍රතාවය, සාක්ෂරතා ඥානයේ පහත් මට්ටම, විරගියාව, සමාජ අසමානතාවය යන පීඩාවලින් සංවර්ධනය වෙන පවතින රටවල් මුදවා ගැනීම සංවර්ධනය කියලා කියනවා. එහෙනම් ආර්ථිකයේ වැඩි වූ පමණින් සංවර්ධනයක් ඇති වෙන්නේ නැහැ.
එහෙනම් මේ ආර්ථිකයත් එක්ක ඇති වෙන දුප්පත්කම ආදායම් විද්‍යාවේ විෂමතාවය සේවා වියුක්තිය මොකද සෑම කෙනෙකුට රස්සාවක් කරන්න නේද නැත්නම් සමාජයේ අර්බුද ඇති වෙනවා මේ සමානාත්මතාවය ඇති නැති පරිදි මොකද බොහෝ විට අර කොළඹට කිවි අපිට කියන්නේ තියෙන්න බෑ නේ විසා සංවර්ධනයේ ප්‍රතිලාභ සෙනගෙනාදම විද්‍යා යුතුයි නේ ඒකයි අපි ගන්නවා රජයේ බඩු වගේ දේවල් හරහා ලබා ගන්නා බඳු යටිතල පහසුකම් වගේ කාරණා පොදු කාරණාවලින් වියදම් කරනවා. නිසා රටක දලදේශීය නිෂ්පාදකේ නේද? GDP අගය වැඩි වෙච්ච පමණින් හරිද? සංවර්ධනය කියන එක දකින්න බෑ. ඒ නිසා ආර්ථික දර්ශක වලින් සංවර්ධනය මනිනවා වෙනුවට ආර්ථික වර්ධනය වීමේ දර්ශක වගේම මානව ජීවිතයේ ඍජුව බලපාන සියලුම කාරණා ඇතුළත් වෙච්ච ක්‍රියාදාමයක් බහුමානීය සංකල්පයක් විදිහට තමයි WCS සංවර්ධනය කියන එක අර්ථකථනය කරන්නේ. තුන්වෙනි ලෝකයේ යක්ෂාවේශයේ තියෙන බලවේග දීපයකට පහර දීමකී එනම් දරිද්‍රතාවය, මන්දභෝජනය, විරකියාව, සමාජ අසමානතාවය විදිහට එයාගේ නිර්වචනය තුළ පැහැදිලි කරනවා. ඊළඟ මහාචාර්ය විමල් දිසානායක. මහාචාර්ය විමල් දිසානායකයන් සංවර්ධනය කියලා කියන්නේ ජාතික වර්ධනයේ සංවර්ධනය යනු ජාතික සංවර්ධනය යනු ආර්ථික වර්ධනය, සමාජ සංවර්ධනය, සංස්කෘතික සංවර්ධනය, සදාචාරාත්මක සංවර්ධනය යන කොටස් වලින් පරිපූර්ණ ක්‍රියාවක්. නේ. දැන් යා ඉදිරිපත් කරනවා නැෂනල් ඩෙවලොප්මන්ට් කියනකොට. මහාචාර්ය විමල් දිසානායකයන් තමයි දරුවනේ ලංකාවට සංවර්ධන සංනිවේදනයේ කියන විශේෂධාරාව කරලියට ගියේ. හරිද? ඔහු නම් මට මතක විදිහට 970 සංවර්ධන සංනිවේදනය කියලා පොතක් ලියනවා. ඒක ඇත්තට මේකට පාදක වෙන්නේ මහාචාර්ය විල්බර් ෂාම් ලියන පොතක් මාස් මීඩියා ඇන්ඩ් නේෂන් ඩෙවලොප්මන්ට් 1964. ඒ කෘතිය පදනම් කරගෙන සහ ඒ ආසිතව තමයි ඔහු ඒදී ඒකේ ඇසුරෙන් ඔහු ලියන පොතක් මාස් මීඩියා ඩෙවලොප්මන්ට් කමියුනිකේෂන් නැත්නම් සංවර්ධන සංනිවේදනය සිංහල භාෂාවෙන් පොඩි පොතක්. මේක තමයි ඇත්තටම ලංකාවේ ඩෙවලොප්මන්ට් කමියුනිකේෂන් කියන කාරණය සම්බන්ධව ගොඩනැගිච්ච මූලික පොත බවට පත් වෙන. එතනින් පස්සේ මෑත කාලේම විශාල වශයෙන් පතපොත ලියවිලා තියෙනවා මේ සංවර්ධනය ගැන මේ ගැන පුළුල් අර්ථකථනයකින් මෑත කාලේම ගොඩනැගිච්ච පොතක් විදිහට ඔය අපේ ඔයගොල්ලන්ගේ ආශාදිතතුමාගේ සංවර්ධන සංවේදනය සම්බන්ධ වෙච්ච පුත අපිට අර්ථකථනය මේ පැහැදිලි කරන්න පුළුවන්. ඊට අමතරව සංවර්ධන සංවේදනය ගැන බොහෝමයක් දෙනෙක් මම මේ පුද්ගලයන් නම් මේ ඒකේදී ලියපු පුද්ගලයන් නම් කරන එක සදාචාරාත්මක නැහැ. ඒක මොකද එක්කෙනෙක්ගේ පුතක් හොඳයි, තව කෙනෙක්ගේ පුතක් නරකයි කියන කාරණේ නෙවෙයි. අපි පැහැදිලි කරන්නේ මොකද මම රාංශාධිපතිතුමාගේ පොත කියන්නේ ගැන කිව්වේ වෙන මොකුත් නෙවෙයි. ප්‍රශ්න වලට පිළිතුරු ලිවීමේදී බොහෝ විට ඒ කාරණා රෙෆරන්ස් කරන එක ඉතා වැදගත් වෙනවා. ඒ වැදගත් වෙන නිසා ඒ නිසා ඕගොල්ලෝ මේ සම්බන්ධ ලියවිච්ච ඕනම පොතක් පොතක් සහ අනිත් එක ඕගොල්ලන්ගේ නිර්දිෂ්ට ග්‍රන්ථ තියෙනවා. ඒ හරහා මොනලා ගන්න සහ අන්තර්ජාලය හරහා ප්‍රවිෂ්ඨ වීම හරහා ඕගොල්ලන්ට බොහෝ කාරණා මේ පිළිබඳව අද ඉගෙන ගන්න පුළුවන් ඉස්සර වගේ නෙවෙයි. සහ ඊට අමතරව ඕගොල්ලෝ ඔය විකිපීඩියා වගේ දේවල් වල ගියපුවාම ඊළඟට LMS sites තියෙනවා. ඊළඟට e-libraries තියෙනවා. ඒවා තුළ ඕනතරම් ලියවිච්ච පතපොත මේ විවිධ ලිපි ලේඛන PDF විදියට පවා තියෙනවා. කියව ගන්න පුළුවන් මේ සංවර්ධනය කියන්නේ මොකක්ද කියන කාරණේ. එතකොට දැන් මහාචාර්ය විමල් දිසානායකයන් සංවර්ධනය කියන එක අර්ථකථනය කරද්දී අපිට ඉතා වැදගත් කාරණාවක් ඕකේක වචනයක් තමයි ඩෙවලොප්මන්ට් කියන්නේ. නැෂනල් ඩෙවලොප්මන්ට් ජාතික සංවර්ධනය. ඒක ඇත්තටම පුළුල් ගැඹුරු සංකල්පයක්. නේද? ඒ උදේ ආර්ථිකයේ දැන් එතනදී ඔව් කියන්නේ. උදේ මේක ආර්ථිකයේ වැඩි වීම පමණක්ම නෙවෙයි. ඉතින් එහාට මානව ජීවිතය පවත්වාගෙන යාමට බලපාන අනිකුත් සියලුම අංගෝපාංග ආවරණය කරන සමෝදානික ක්‍රියාවලියක් විදිහට තමයි එතනදී අපිට සංවර්ධනය කියන එක අර්ථකථනය කරන්න පුළුවන් මේ කියන කාරණය මෙතනදී දරුවනේ මහාචාර්ය විමල් දිසානායකයන් පැහැදිලි කරා. මේ එතනදී ආර්ථික වර්ධනය කියන එක දලදේශීය නිෂ්පාදිතය
ඒක බුද්ධල ආදායම රැකියාවන් ජීවන තත්ත්වය වගේ අර්ථකථනයන් ඉදිරිපත් කරනවා. සමාජ සංවර්ධනයේ විදියට ජනතාවගේ ජීවන තත්ත්වය, අධ්‍යාපනයේ සෞඛ්‍ය, සමාජකම්, සමාජ සාධාරණත්වයේ සමානාත්මතාවය වැඩි දියුණු කිරීම වැනි කාරණාත්, සංස්කෘතික සංවර්ධනයේදී අනන්‍යතාවය, සංස්කෘතික ගුණය වගේ කාරණාත්, සදාචාරාත්මක සංවර්ධනයේදී ආචාර ධර්ම පදනම්, වටිනාකම්, හර පද්ධති, චර්යා පද්ධති, විනයගරුක බව, යහපත් පුරවැසියෙකු බව නේද? දැන් අද වෙනකොට විනයගරුක පුද්ගලයෙක් නැත්නම් එහෙම නැතුව අර මොනවා DIG නම්ගි වගේ කතා කරලා හරියන්නේ නැහැ නේද? ඒ නිසා අනිවාර්යයෙන්ම සදාචාරාත්මක කියන සකල විද අංශයන්ගෙන් සිදුවෙනා වූ අඛණ්ඩ වැඩිවීමක් වර්ධනයක් තමයි සංවර්ධනය කියලා පැහැදිලි කරන්නේ. පැහැදිලිද? පැහැදිලිමල දිසානායකගේ මේ වචන ඔය විදිහට අර්ථකථනය කරන්න පුළුවන්. ඩෙනිස් ගෝලේ සංවර්ධනයේ පිළිබඳ බටහිර විද්වතෙක් ඔහු සංවර්ධනයේදී කියනවා සංවර්ධනය යනු රටේ බහුතර පිරිසකට යහපත් ජීවන තත්ත්වයක් ළඟා කර දීම නොවන අතර එය භෞතික වර්ධනයේ පමණක්ද සංවර්ධන ලෙස ගත හැකි නොවේ. මිනිස් ආත්මගරුත්වයේ චින්තන නිදහස මුද්දල අයිතිවාසිකම් මත පදනම් වූ සමාජ හරි සංවර්ධනය කියන කාරණය ගැන කතා කරද්දී අපිට වැදගත්ම කාරණය තමයි දරුවනේ මේ මේ නිර්වචනයේ තුලදී අපි පැහැදිලි කරමු නැත්නම් බඩේ විශ්ලේෂක ඩෙනිස් ගෝලේ කියන අදහස. ඔහු කියනවා සංවර්ධනය යනු රටක බහුතර පිරිසකට යහපත් ජීවන තත්ත්වයක් ළඟා දීම පමණක් නොවන අතර භෞතික වර්ධනයේ පමණක්ද සංවර්ධනයේ ලෙස ගත හැකි නොවේ. නිසාගේ ආත්මගරුත්වයේ චින්තන නිදහස පුද්ගල අයිතිවාසිකම් මත පදනම් වූ සමාජ අභිවෘද්ධිය තමයි සංවර්ධනය කියලා කියන්නේ. දැන් ඇත්තටම නූතන ලෝකයේ තුල මුල් කාලේ දැන් ඕකත් ඕගොල්ලෝ ඉතින් ගැඹුරින් අධ්‍යයනය කරන්න හොඳින් තේරුම් ගත යුතු කාරණාවක් තමයි සංවර්ධනය කියන එක මුල් කාලීනව ආර්ථික ක්‍රියාවලියක් විදියට ගත්තට දරුවනේ අද බොහෝ විට ලෝකයේ තියෙන ආර්ථික තමයි මම කියන්නේ ලෝකයේ දුප්පත්කම වෙනස් වෙලා නේද හැම රටක්ම නිවැරදි ආකාරයට ධනය බලය සහ නිකුත් සමුද්දිමත් තත්ත්වේ ළඟා වෙලා කියලා. හැබැයි හොඳට මතක තියාගන්න දැන් ඕනම රටක ආර්ථික වැඩිවීමක් ආර්ථික වර්ධනයක් තියෙන එක නැහැ කියන්න බෑ. සහ නිකුත් අපි ගත කාර්යයේ යම් ආකාරයක දුර්වලතාවයක් අරුමුදයක් මොනවාද බිහි වෙච්ච හැම වෙලාවෙම ඔය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ලෝක බැංකුව ජාත්‍යන්තර මූල්‍ය අනුමුදල රාජ්‍ය සහ රාජ්‍ය නොවන බොහෝ අංශයන් මේ රාජ්‍යයන් සඳහා උදව් කිරීමට මේ පැකිලීමක් ඇති කරගන්නේ නැහැ. ඒ කියන්නේ සාමූහිකත්වයේ තුල අපි දකිනවා නිරන්තරයෙන් සංවර්ධනය කියන ක්‍රියාදාමය මිනිසුන් විසින් පවත්වාගෙන යනවා. ලෝකෙ විසින් පවත්වාගෙන යනවා. ජාතක සංවිධාන ගැන අපි කතා කරනවා පසුකාලීනව මේ විශේෂ නව විශේෂ නිර්දේශයන්ට. එතකොට දැන් මෙතනදී අපි කතා කරන දෙයක් තමයි හියුමන් රයිට්ස් වගේ දේවල්. මේ මානව අයිතිවාසිකම් ඊළඟට මේගොල්ලන්ට තියෙන දේශපාලන නිදහස ඊළඟ අනිත් පැත්තෙන් සමානාත්මතාවය. මේවා බොහෝ විට මේ ආර්ථිකයේ වැඩිවීමත් එක්ක සංවර්ධනයේ මුල් දශක තුල ආර්ථිකය පදනම් කරගෙන මේ ක්‍රියාවලියක් විදියට ගොඩනගනට පස්සේ මේ ආදායම් බෙදියාමේ විෂමතාවයන් ඇති වෙලා විශාල සමාජ අර්බුද ඇති වුණා. ඒ නිසා නූතනයේදී අද වෙනකොට දේශපාලන නිදහස් කොයිතරම් මිනිසුන්ට තියනවද? සමානාත්මතාවය තියනවද? මිනිසුන්ගේ මානව අයිතිවාසිකම් සුරක්ෂිත කරනවද? නේද? සාක්ෂරතාවයේ කොහොමද? අධ්‍යාපනික නිදහස තියනවද?
නේද? ඊළඟට ලෝකේ වර්ණ ભેදවාදී, ආගම් ભેදවාදී වගේ සමාජ ප්‍රශ්න විදියට ගැටලු තියනවාද? මේ ඊළඟ ජාතිය කුලයේ පදනම් කරගෙන යම් ආකාරයක අර්බුදම් මතුවලා තියෙනවා. මේ වගේ පුළුල් කාරණාද සාකච්ඡා කරනවා. ඒ නිසා තමයි මේ ඩෙනිස් ගෝලේ කියන්නේ සංවර්ධනය කියන එක දෙක් පුළුල් සංකල්පයක් වෙන අතර. නේද? එක පාර්ශවයක පමණක් වර්ධනය බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ අතර පොදුවේ සමාජ ආකල්ප පරස්පරතා දුර්වන ආයතනික සමාජ ක්‍රියාවලියක් විදිහට මේක ගොඩනගා ගන්න. එතනදී විශේෂයෙන්ම දුර්ගම මුළුමනින්ම පුපුරා දමන අතර ආර්ථික වර්ධනය වේගවත් වෙනවා. ඕක නැත්තම් කරන්න බෑ. නේ? හැබැයි ඒ එකම අනිත් පැත්තෙන් සමාජයේ විවිධ කොටස් වලට පුද්ගල සමාජ අවශ්‍යතාවයන් අපේක්ෂාවන් සපුරාලන්න. ඒවිට පවතින අවිනිශ්චය දිනන තත්ත්වයන් විදී තිරසාර ගුණගරුක සමාජ වටපිටාවක් නිර්මාණය කරන්න බිය. හරිද? ආර්ථිකය වර්ධනය කරනවා වගේ මිනිසුන්ට මිලියන් සැකෙන් තොරව ජීවත් වීමට නේද? හැම මනුස්සයෙකුටම සමානාත්මතාවයක් තියෙනවා, නීතියේ පිහිටක් තියෙනවා. මේක මගේ රටක් නේද? නේද? කොළඹට ගිහින් අපිට කැකිලි කියලා අසමානතාවයක් නැහැ. නීතිය පොදු සමට එකයි. මේක මගේ රට, මට ජීවත් වීමට තියෙන රට නේද? මට අනාගතයක් තියෙන රට ආදී විදිහට අර පුද්ගලයාට තියෙන හිමිකම අයිතිවාසිකම සුරක්ෂිත වෙන ක්‍රියාදාමයක් තමයි දරුවනේ සංවර්ධනය කියන එක තමයි මේ ගෝලය කියන්නේ. right? මහත්මා ගාන්ධි අපි අසල්වැසි රටේ මහත්මා ගාන්ධි කියනවා මෙන්න මේ විදිහට මහජනයාගේ සුවියත්වය නිසා මේ පරම සාධක තුනක් අවශ්‍ය. කියන්නේ මිනිස්යාට අනන්‍යතාවයකින් යුතු මේ මගේ ප්‍රෞಢත්වය මගේ අනන්‍යතාවය උදෙසා පරම සාධක තුනක් තියෙනවා. ඒ සාධක තුන තමයි දරුවනේ ආත්මගරුත්වයෙන් සුවියත්වයෙන් කියන කරුණ ආත්මගරුත්වය කියන්නේ. මේ තුර ඔහු කියන්නේ ඵලදායී ආර්ථික කටයුත්තක නිරත වෙනවා. කියන්නේ උඩ රස්සාවක්. නේ? ඒ වගේම කිසියම් ජාතියකට අයත් වෙන්නේ නැහැ. දැන් ඉන්දියාවේ මිනිස්සු දැන් ලංකාවේ එකකින් ඇහුවොත් ඔබ කවුද කියලා ඌ ආගම මත බෙදිලායි. මම මුස්ලිම් ජාතිය හින්දු භක්තිකයෙක් නැත්නම් මම හින්දුවරයෙක් නැත්නම් මම බුද්ධ ආගම්කාරයෙක් නේද මම කතෝලික මිනිහෙක් ඔය විදිහට ආගම මත බෙදෙවි කොහොමද පුදු අපේක්ෂාවන් කරා යන්නේ නේ අපේ ගත්තොත් එහෙම ලාංකික කියන නිසා විශ්මතු වෙන්නේ නැහැ මේ සිංහල දෙමළ ඉංග්‍රීසි සිංහලයි නේද බර්ගර් ඔය විදිහට තමයි ජාතිකත්වයේ මත බෙදෙන්නේ ආගමිකත්වයේ බෙදෙන්නේ හැබැයි දැන් වෙනත් ඉන්දියාව ගත්තම ඒක මුල් ආගම් වෙනස්කම්, ජාති වෙනස්කම්, කුල වෙනස්කම්. ඒ වගේ අර ලොකු රේන්ජ් එකක මේවකම් අපේ රටේ නැහැ. හැබැයි ඉන්දියාවෙන් පිටට ගිහිල්ලා ඇහුවොත් ඒ මුඹ කවුද කියලා. ඌගේ හැම එකෙන්ම කියන්නේ පංජාබ් කාර්යය ගත්තත් එකයි, හින්දුස්තාන් කාර්යය ගත්තත් එකයි, කල්කටාවේ ජීවත් වෙන එකා ගත්තත් එකයි නේද? ඊළඟට මදුරාජ වල ජීවත් වෙන එකා ගත්තත් එකයි කාශ්මීර පැත්තේ ජීවත් වෙන එකා ගත්තත් එකයි ඌ හැම එකම කියන්නේ ආමින්නේ නේ පොඩ රස්සාවක් තිබුණොත් ආදාය මාර්ගයක් තියෙනවා ජීවත් වෙන්න පුළුවන් ජාතියකට අයත් වුණොත් අනන්‍යතාවයක් තියෙනවා සාමූහිකත්වයක් තියෙනවා රටක ප්‍රමාණවත් සතු ආහාර තියෙනවා නම් ඕනම කෙනෙක් දරුවනේ මූලික අවශ්‍යතාවයන් ඉටු වෙනවා ඊළඟ බඩගිනි වෙන්නේ ඔන්න ඔය කියන කාරණා තුන තිබ්බොත් පුද්ගලයාට ආත්මගරුත්වයෙන් ජීවත් වෙන්න පුළුවන් කියන එක තමයි අපේ අසල්වැසි ඉන්දියාවේ නිදහස් සටන තුළ මූලික පියා නැත්නම් ඉන්දියාවේ පියා විදිහට සැලකෙන මහත්මා ගාන්ධි සංවර්ධනය කියන එක අර්ථකථනය කරන සලිම් ඕමාන් ඔහු කියනවා රබිමුනි කියෝ වගේ සංවර්ධනය කියලා කියන්නේ තුන්වෙනි ලෝකයේ අස්සාවේශන තියෙන බලවේග කීපයකට පාරණය වීමකි එනම් විද්‍යාව සාක්ෂරතා ඥානයේ පහත් මට්ටම මුදුන්කු සමාජ අසමානතාවය වැනි කාරණා තුලින් තුන්වෙනි ලෝකයේ මිනිසු මුදවා ගන්න එක තමයි සංවර්ධනය කියලා කියන්නේ. මේක පරිබාහිරව ඔයගොල්ලන්ට පුළුවන් නම් තව නිර්වචන ගණනාවක් ඔයගොල්ලන්ට කතා කරන්න පුළුවන්. වෙලාව අනුව නේද විශේෂයෙන් මහාචාර්ය විල්බර් ෂාම් නේද වගේ අය පුද්ගලයන් කොහොමද සංවර්ධනය කියන එක අර්ථකථනය කරේ. ඒතකොට ඔයගොල්ලන්ට කැමති නම් මේ විවිධ සංවිධාන වෙන්න පුළුවන් ආයතන වෙන්න පුළුවන් පුද්ගලයන් වෙන්න පුළුවන් මෑත කාලේ තවත් වෙන නිර්වචන අරගෙන ඔයගොල්ලන්ට මේ සංවර්ධනය කියන්නේ මොකක්ද කියන එක පැහැදිලි කිරීමේ හැකියාවක් තියෙනවා. ඊට පරිබාහිරව මේ සංවර්ධනය කියන එක හඳුනාගද්දී සංවර්ධනය කියන ක්‍රියාදාමයක් කියන එක මතක තියාගන්න. එතෙන්දී අර ජන ජීවිතය තුළින් මතුවෙන අභියෝග වලට මිනිසුන් මුහුණ දීම සඳහා
ආයතනික ක්‍රියාවලියක් ගොඩනගෙනවා නම් ප්‍රතිපත්ති රාමුවක් ක්‍රියාත්මක වෙනවා නම් නීතියක් වගේ දෙයක් ක්‍රියාත්මක වෙනවා නම් එහෙම නැත්නම් භෞතික ව්‍යාපාරයක් විදිහට ක්‍රියාත්මක වෙනවා නම් අන්න ඒක තමයි සංවර්ධනය කියලා කියන්නේ. ඒතකොට ඒවා බොහෝ විට පාර්ශවයන් තුනක් තුල ගොඩනගෙන ක්‍රියාදාමයක්. මේ සම්බන්ධයෙන් ප්‍රතිපත්ති නියාමන ක්‍රියාදාමයන් ගනු ලබන හයිරාකිලි එකේ ඉන්න කණ්ඩායම අපි කියන ප්‍රතිපත්ති තීරකයන් කියලා. ඔවුන් තීරණ ගන්න කා වෙනුවෙන්ද ග්‍රාස් ලෙවල් එකේ බිම් මට්ටමේ ඉන්න ප්‍රතිලාභී මේ සංවර්ධන ප්‍රතිලාභීන් වෙනුවෙන් ඒ දෙක අතර ක්‍රියාකාරී කණ්ඩායමක් ඉන්න ඇක්ටිව් ගෲප් එකක්. ඔවුන් සමාජ ක්‍රියාකාරීන් වෙන්න පුළුවන් සංවර්ධන ක්‍රියාකාරීන් වෙන්න පුළුවන්. ඒතර මේ තුන්ගොල්ලන්ගේ සම්බන්ධීකරණය තමයි සංවර්ධනය කියන එක වෙන්නේ. එතනදී සංවර්ධනයේ මූලික අංශ දෙකක් අපිට භෞතික සංවර්ධනය සහ ආධ්‍යාත්මික වර්ධනයේ විදිහට හඳුනා ගන්න පුළුවන්. මේ භෞතික සංවර්ධනයේට අයිති වෙනවා ආර්ථිකය, අධ්‍යාපනය, පරිසරය, නිෂ්පාදන හා වෙළඳාම, සමාජ සංවර්ධනය, සෞඛ්‍ය වගේ දේවල්. ඊට පස්සේ අපි මානසික කායික පැත්ත ආධ්‍යාත්මික පැත්තට දානවා. එතනදී මානසික වර්ධනය, සදාචාරාත්මක වර්ධනය, සංස්කෘතික වර්ධනයේ විදිහට සංවර්ධනය අර්ථකථනය කරන්න පුළුවන්. right. ඔන්න ඔය ටික තමයි දරුවනේ අපි මූලික වශයෙන් සංවර්ධනය යන කුමක්දයි නිර්වචනය ඔස්සේ හඳුනා ගැනීම කියන කාරණය තුළ සාකච්ඡා කරන්න පුළුවන් වෙයි. ඒක ඔයගොල්ලන්ට මේකේ PDF එක මම දෙන්නම්, රෙකෝඩින් එක දෙන්නම්. අපේ දේශන මේ විදිහට යනවා. ඕනම කෙනෙකුට අපේ දේශනත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. අපි සාමාන්‍යයෙන් අපි දවස් සතිය හැම මාසෙකම ඉරිදා දිනේදී සහ සඳුදා දිනේදී මේ දේශන පවත්වනවා. බොහෝ විට අපි සඳුදා දිනේදී දෙවෙනි ප්‍රශ්න පත්‍රය නැත්නම් අපි අද මේ කතා කරපු ප්‍රශ්න පත්‍රය මැකෝ 28/224 සංවර්ධනය උදෙසා සංවේදනයේ කියන මාතෘකාවත් ඉරිදා දිනයන්හිදී මැකෝ 28/214 භාෂාව හා නිර්මාණාත්මක සංවේදනය කියන කාරණේ පිළිබඳවත් අපි සාකච්ඡා කරනවා. හරිද? ඔයගොල්ලෝ දවස් 8ක් තියෙනවා මේ දේශන. එතකොට මේ දේශන වලට හැමදාම PDF එක මාතෘකාවක් කතා කරනවා. PDF එක දෙනවා, රෙකෝඩින් එක දෙනවා. අපි රුපියල් 2000ක මුදලක් අය කරනවා. එක විෂයක දෙනවා රුපියල් 1000යි. විෂය දෙකම කරනවා රුපියල් 2000ක මුදලක් ගන්නවා. මොකද මේ PDF ඔයගොල්ලන්ට හම්බ වෙන්නේ නැහැ වෙන අයගෙන්. රෙකෝඩින් හම්බ වෙන්නේ නැහැ. ඒ වගේම මෙව සීලූම කාරණා අන්තර්ගත වෙලා තියෙනවා. නම් ඔයගොල්ලන් හැම කෙනාටම මේ සම්බන්ධ වෙන්න පුළුවන්. අද මම මේ දේශනය මෙතනින් හමාර කරනවා. අපි හෙට දිනේදී කතා කරමු භාෂාව සහ සංවර්ධන සංවේදනය. නිර්මාණාත්මක සංවේදනය කියන පළවෙනි පේපර් එක මැකෝ 28/214 කියන ප්‍රශ්න පත්‍රයත් එක්ක ඔයගොල්ලන්ට මොන හරි මේ දේශන පිළිබඳව හෝ නැත්නම් ඔයගොල්ලන්ට දේශන වලට එන්න බැරි නම් අපේ සටහන් සංග්‍රහය සියලු මාතෘකාව ආවරණය කරන සටහන් සංග්‍රහය ඉදිරි ගැනීම හැකියාවක් තියෙන රුපියල් 4000ක් වෙනවා. ඒක අපි මොකද කරලා ගෙදරට එනවා. ඒක ඔයගොල්ලන්ට මේක ගන්න පුළුවන්. කැමති නම් දේශන වලට එන්න බැරි නම්. right. එහෙනම් සියලු දෙනාටම ජය හා සතුට. අපි ඉදිරියේදී අපිට ඒක සම්බන්ධ වෙලා ඔයගොල්ලන් විභාගය සාර්ථක කරගන්න කියලා අපි ආයාචකෙන්ට ඉල්ලා සිටිනවා. right. එහෙනම් ආයුබෝවන් සියලු දෙනාටම සුබ රාත්‍රියක්.